ඔබ හිතන්න එපා කවදාවත් මේ ශාසනික ක්‍රමවේදයේ තියෙන එකක් අතෑර යන ක්‍රමයක් කියලා. එහෙම නෙමෙයි. මේක තියෙන්නේ පින්වතුනි මුලට පහර ගහනවා. අවිද්‍යාව තෘෂ්ණාව වලට පහර ගහන්න පින්වතුනි උඩ තියෙන ಜಾතිය ඡය වෙනවා. ಜಾතිය ඡය වෙනකොට පින්වතුනි තවදුරටත් අර හැරමිටියේ අවශ්‍යතාවයක් නැති වෙනවා. ඊට පස්සේ කියනවා ඕන එකක් කරගන්න කියලා. උදාහරණයක් ගමු. උග්ග සිටුවරයා. එතුමා නේද අර අනාගාමීලා නෝන්ලා දන් දුන්නේ. උග්ග සිටුවරයා. එතන උග්ග සිටුතුමා බණ ඇහුවා. දැන් බණ අහන්න කලින් සාමාන්‍ය සිටුවරයා. දැන් මේ සාමාන්‍ය සිටුවරයාට බිරින්දවරු 3 දෙනෙක්ද කොහෙද ඉඳලා තියෙනවද ඒ කාලේ හැටියට? ධන දාන්නේ බවබෝග ඉතින් ගොඩක් තිබිලා තියෙනවා. එතකොට මේ බිරින්දවරුත් එක්ක එයා කියන කාමභෝගී ජීවිතය ගත කළා. ඔන්න ඔය වෙලාවේ පින්වතුනි කවුරු හරි ඇවිල්ලා කිව්වා නම් උග්ග සිටුතුමනි ඔබගේ තරුණ දේවිය මට දෙන්නකෝ කියලා කිව්වනම් මොකද වෙන්නේ? දෙයිද? නෑ. උග්ග සිටුතුමා කියයි මං වාරු අරන් යන හැරමිටිය ඉල්ලන්නේ එපා බොල. කියයිද නැද්ද? කියයි. මොකද ඒක ಜಾති ධර්මයක්. එහෙනම් දැන් උග්ග සිටුතුමාට තියෙනවා ಜಾති ධර්මයක්. ඒ තමයි ඒ බිරින්දෑවරු. එතකොට භවභෝගත් තව තියෙනවා. ඔන්න ඔය අතරේ දැන් හැරමිටිය යන මිනිස්සෙක් මේ. ඒක කියන්නේ. තරුණ පිරිසට අපි නිතර කියන්නේ ඒකයි. ඔය හැරමිටිය විසි කරන්න වරෙව් මේ ඉස්සෙල්. ඔය හැරමිටිය විසි කරන්න හැටි කියලා දෙන්න. ඔය හැරමිටිය ගිහිල්ලා මැරෙන්න එපා. කොන්ද පණ තියාගෙන කෙලින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමය කියලා දෙන්න. ඔය හැරමිටියෙන් වාරුවරන් ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒක අද බලද්දී එක හැරමිටිය කරනවා අනිත් බලද්දී ඊළඟ දවසේ හැරමිටි දෙකක් මෙහෙම තියාගෙන යනවා මෙහෙම. එහෙනම් තව නීච වෙලා. දැන් කසාද බැඳලා එක නෝන කෙනෙක් ඉන්නවා කසාද බැඳලා. ඔෆිස් එකේ ඉන්නවා තව නෝන කෙනෙක්. ඒ කියන්නේ මේක දැන් එකෙන් නෙමෙයි යන්නේ. හැරමිටි දෙකක් ඕනේ එකට යන්න. ඉතින් තව ටිකක් යනකොට කෝච්චියේ තව එක්කෙනෙක් ඉන්නේ. දැන් හැරමිටි කීයද යන්නේ? 3ක්. ත්‍රිවිල් එකක යන්නේ. ඒ යන ගමන් කියනවා ඉතින් මට දන්නවන්නේ ඉතින් මට ගෙදරත් එකක් තියෙනවා අර එකක් තියෙනවා මේ එකක් තියෙනවා. එහෙම හරි උජාරුවට වීරක්‍රියාත් කියනවා. මේ හැරමිටියෙන් යන්නේ. අන්න ඒකුන් තමයි පිටුදිනේ නාකි. වයසට ගියාට නෙමෙයි නාකි කියන්නේ පිටුද. අන්න උන්ටයි නාකි කියන්නේ. හේතුව ඒ අය කියන්නේ ඉතින් වයසට ගියාට නාකි තමයි එතකොට. මොකද වයසට ගියේ ඕවා කරන්නේ. ආරේන ඕන හැම එක්කෙනාම නාකි පිටුද. ඒ නාකි වෙන්න හේතුව තමයි නොහැකි. තනියෙන් ඒකට තව වචන ටිකක් දැන් තනියෙන් නැගී සිටීමට නාකි. අන්න එහෙම. ඔය හිත තනියෙන් නැගී හිටින්න බෑ පිටුද. ඔය හිත හැමදෙස්සම ಜಾති ධර්මයක ආධාරයෙන් නැගිටලා ඉන්නේ ඔය. ඔබ කෙලින් හිටගෙන ඉන්න වෙලාවක ඔබගේ තියෙන හොඳම ಜಾති ධර්මෙ ඊට ඇද්දොත් එම් වැටෙනවා පිටුද නෙමෙයි. ඒ කියන්නේ ඔබට පණිවිඩයක් කියනවා පුතාමලා. කොන්දවත් මේ ශරීරෙවත් කෙලින් තියාගන්න බෑ ඊට පස්සේ මේක. හොඳට බලන්න හැමතිස්සෙම ওই ಜಾති ධර්ම වටේ එතිලා ඉන්නේ ඔය ජීවිතේ. එකක් නෑර එකක් ඕනේ නේද බං? එකක් යද්දි තව එකක් ඕනේ. එකක් යද්දි තව එකක් ඕනේ. හැමතිස්සෙම ඒ දෙයක් ඇසුරේ ඉන්න වෙන්නලා තියෙන්නේ. එහෙනම් උගසිටුතුමාට පින්වතුනි දැන් හැරමිටියක ආධාරයෙන් තමයි හිටියේ. ඒ හැරමිටියක ආධාරයෙන් ඉන්න වෙලාවේ පින්වතුනි දවසක් ගියා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කළා. සද්ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ පින්වතුනි කොන්දට හොඳ හයියක් ආවා. තවදුරටත් හැරමිටිය ඕනේ නැති වුණා පින්වතුනි. කාම ලෝකේ ජීවත් වෙන හැරමිටිය අවශ්‍ය නැති වුණා එතුමාට. අන්න එතුමා ගෙදර ආවා. ඒ ගෙදර එනකොට පින්වතුනි පියම්බිකාව 3 දෙනා දුවගෙන එනවා ඇති වෙන්දට වගේම. ඒ එනකොට කිව්වා හෝ දැන් මගේ කොන්ද හොඳට කෙලින් තියෙන්නේ. මට දැන් හැරමිටිය ඕනේ නැහැ. කැමති නම් මෙහි ඉඳගෙන මේ දේවල් භුක්ති විඳගෙන ඉන්න පුළුවන්. කැමති කෙනෙකුට පුළුවන් සරණ බන්ධනයකට යන්න. මම ඒක කරලා දෙන්නම්. ඒක බිරිඳක් කැමති වුණා සරණ බන්ධනයට යන්න. එතුමාගේ අතින් මතපැන් වක් කරලා දුන්නයි කියලා කියනවා. මේකයි බෙන්ගතනේ. ඔබට හිතේ හානේ කොච්චර ලොකු එකක්ද මේ උනේ කියලා. නෑ. ඒක කොච්චර ලොකු එකක්ද කියලා මම ඔබට පෙන්නන්නම් මෙන්න මේකෙන්. ඔබගේ කකුල ගැලෙනවා.
කකුල කැඩුණාට පස්සේ ඔබට කිහිලි කරුවක් ගෙනත් දෙනවා. ඒ කිහිලි කරුවෙන් ඔබ කාලයක් යනවා. වෙද මහත්තයෙක් මුණ ගැහිලා ඔබේ කකුල සනීප කරනවා. ඔබට තවදුරටත් කිහිලි කරුවක මාත්‍රයකවත් අවශ්‍යතාවයක් නැති තරමට ඔබේ කකුල ශක්තිමත් වෙනවා. තව කෙනෙක් ඇවිල්ලා ඔබගෙන් ඉල්ලනවා කිහිලි කරුව. ඔබ ඒක දෙනවා. ඔබ මහා වීර ක්‍රියාවක් කරපු කෙනෙක්ද? නෑ. ඔබට ඒක ඕනේ නෑ කොහොමද? ඒකයි එතුමා කියන්නේ පින්විතනි ඒ කිහිලි කරුව දෙන වෙලාවේ එතුමට මාත්‍රයකවත් දුකක් ආවේ නැහැ කියන්නේ. නමුත් එතුමා බොහොම ආදරෙන් හිටියා ඊට මේ මොහොතක් වෙනකම්. ආදරෙන් හිටියා කියන්නේ මොකද්ද? ආධාරයෙන් හිටියද? ඇත්තට මේ ආධාරයෙන් හිටියා. ඒක හරි. ඒව ආධාර කරගෙන ජීවත් වුණා. නමුත් තවදුරටත් පින්විතනි එහෙම ආධාරයක් ඕනේ නැති වුණා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ආදරය ලැබිච්ච නිසා. දැන් බලන්න. ආදර දෙකයි. එකක් ආර්ය ආදරේ අනිත් එක මේ ලෝක සත්‍යයේ ಜಾති ධර්මයන්ගේ ආදරේ. ಜಾති ධර්මයන්ගේ ආධාරයෙන් ජීවත් වෙන කෙනා හේවත් හැරමිටියෙන් ජීවත් වෙන කෙනාට පින්විතනේ භාග්‍යවතුන් වහන්සේගේ දහම් තුලින් හම් වෙන හොඳ ශක්තියක්. ඒ ශක්තිය හම්බුනාට පස්සේ ඒ හිත ආයි කවදාක්වත් පින්විතනේ ඒ ಜಾති ධර්මයේ පතන්නේ නැහැ. මොකද ඒ හිත දැන් ශක්තිමත්. ඒ හිතට ඒ කිහිලි කරු ඕනේ නැහැ. ඔබ බලන්න ඔබගේ හිතට ගහපු කිහිලි කරු කොච්චර තියෙනවද කියලා. ඒ එකක් නිසාම පින්වතුනි ඔබට දුකත් ශෝකයක් බයත් ජනිත වෙනවා හැමතිස්සෙම. ශෝකයයි බයයි හැරෙන්න වෙන කිසිම දෙයක් නැහැ ජීවිතවල. තියෙනකන් මේ බය ජනිත වෙනවා පින්වතුනි නැතුණාට පස්සේ ශෝකය ජනිත වෙනවා. මේ ලෝකෙට ආපු ඔබට මුලින්ම එල්ලපු කිහිලි කරුව මොකක්ද? අර උඩ ට්‍රේන් ගා කැරගෙන එක මතකද? මතකද අර කුරුල්ල අර මේ ඉන්න මේ පොඩි එකක් කැරගෙන්නේ වටේට. ඕකට ඇස් කරකෝ බලන් ඉඳලා මතකද? ඕක තමයි එක කිහිලි කරුවක් ඔය. ටික පින්වතුනි කිහිලි කරු ගන්න වැඩි වුණා. අන්තිමට පින්වතුනි පොළවේ අඩිය තියාගන්න බෑ. කකුල් දෙකම කැඩලා තියෙන්නේ. කිහිලි කරු වලින්මයි ජීවිතේ යන්නේ. අද ඔය මෙහි ආයේ මොකේද?